මේ මගේ අතේ තියෙන ගෙවුඩ ටිකෙන් කීයක් හොයන්න පුළුවන්ද? බලන්න නිකන් දෙලු මැටේ වගේ හැඩේ තියෙනවා. මොකද හිතන්නේ? සත්ත පහක් හොයන්න බෑ. නෑ අපි අහලා දිනන ගෙවුඩ වලින් කෝටි ගණන් හොයනවා කියලා. ඇයි මට මේකෙන් සත පහක්වත් හොයන්න බැරි? හේතුවක් තියෙනවා. ඔයා ගෙවුඩ ලොට් එකක් බයි කරනකොට මෙන්න මේවා ගැන සැලකිලිමත් වෙන්න ඕනේ. මේක පොතේ දැනුමින් විතරක් කරන්න පුළුවන් දෙයක්ුත් නෙමෙයි. ගල්ල අතපත ගාලා පළපුරුද්දක් තියෙන්න ඕනේ. ගෙවුඩ ලොට් වලට ඕන තරම් ඔය සර්කන් කෑලි හිම දානවා. ඔය පුච්චලා ඩෙත් වෙච්ච ඔය ඊළඟට ඔය රෝස තිරිවාන දානවා. ඕන තරම් ඒවට රැවටෙනවා. හැබැයි ඒව පොඩ්ඩක් අතට අරන් බැලුවම මේව බරත් එක්ක පොඩ්ඩක් කම්පෙයාර් කරන්න පුළුවන්. අනික සර්කන් එක ගත්තොත් ඒකේ වටේ හැම සෆාය වල පොත්තට වඩා ගොඩක් වෙනස්. ඊළඟට මෙන්න මේ වගේ ගල් වලට අහු වෙනවා. බලන්න මේ ගල් දිස්නේ ගහනවා වාක්කුවක් තියෙනවා. එකපාර හොයන්න බෑ නේද? ඔව් හේතුව තමයි මේ ඇවිල්ලා සින්තටික් ගල්. මේකට ආවුනොත් ඉතින් ඔයාගේ බිස්නස් එකම ඉවරයි. ඕන තරම් කට්ටිය මේවට රැවටෙනවා. මේකත් අඳුන ගන්න පුළුවන්. මේ ඔය ඩයමන්ඩ් වලින් පොඩි ගැජට් හදාගෙන ඔය පොඩි ග්‍රයින්ඩර් පාරවල් එහෙම ගහලා එහෙම තමයි අපිව රවට්ටන්නේ. ස්වභාවිකව ගල ගෙවිලා තියෙන හැඩේ කෘත්‍රිමව අලන් තියෙන්නේ. හැබැයි නොලෙජ් එක තියෙන කෙනෙක්ට මේවට අහු නොවි බේරෙන්න පුළුවන්. අර paludu කරපු තැන්වල මේවා දිස්නේ ගතිය වැඩි. ගල් නිකන් වීදුරු වගේ පේනවා. මං කියන්නේ හොඳ පිරිසිදු. ඉතින් ඔය වගේම තව ගෙවුඩ ලොට් වලට රවටන තවත් වැඩක් තියෙනවා. දැන් ඔය සමහර මිල්කි ගල් එහෙම චුවාම පාට නොයන ගල් තියෙනවා. ඒක මැටීරියල් එක මත වෙනස් වෙන දෙයක්. ඒ ඩෙත් වෙච්ච එහෙම නැත්නම් සෙරමික් ගෙවුඩ ඒවත් ඕගොල්ලෝ අධ්‍යයනය කරන්න ඕනේ. මොකද ඒවයි කවදාවත් පිච්චුව කියලා නම් පාට එන්නේ නැහැ. ඉතින් ගෙවුඩ ගනිද්දි මේ හැම දෙයක්ම ඉගෙන ගන්න. එහෙම කරොත් ඔයාට ඇත්තටම ගෙවුඩ වලින් ගොඩ යන්න පුළුවන්. දැක්කා නේද? ප්‍රැක්ටිකල් නොලෙජ් එක තමයි මූලිකම දේ. මුලින් තියරි නොලෙජ් එක හදාගන්න ඊළඟට බිස්නස් එකට බහින්න. වැඩි දුර ඉගෙන ගන්න කැමති නම් අපිට කෝල් එකක් දෙන්න.